හරි මේ දවස්වල එන ගොඩාක් ලොකු ප්‍රශ්නයක් තමයි ගොඩාක් අය අපිට කතා කරලා අහනවා ටැංගල් හොටල් මැනේජ්මන්ට් අපි කවුරුද දන්නවා අපි හොස්පිටැලිටි මාකටිං කරන ආයතනයක් විශේෂයෙන් හොටෙල්ස් විලා විශේෂයෙන් විලාස් නිෂ් මාකට් එකක් ඉතින් ගොඩක් අය අහනවා මේ දවස්වල ගෙස්ලා නැහැ කියලා. ඉතින් අහන හැම කෙනාම ටුවර් ගයිඩ් කෙනෙක් කතා කරත් ට්‍රැවල් ඒජන්සි ගොඩක් අය කතා කරන්නේ ගෙස්ලා නැහැ කියලා. ඉතින් ඇයි නැත්තේ කියලා පොඩි සයන්ටිෆික් රිසර්ච් එකක් කරලා බැලුවට පස්සේ පොඩි අපිට තේරෙන දෙයක් තමයි මම මේ ප්‍රසන්ටේෂන් එකෙන් පෙන්වන්න යන්නේ ඔයාලට 2025 26යි කම්පැරිසන් එකක් ගෙස් ස්ටැටිස්ටික්ස් රයිට්. તો 2025 ජනවරි ඉඳලා ජුලයි වෙනකන් 13,68,288ක් ගෙස්ට් ඇවිල්ලා තියෙනවා. but අපිට 2026 ජනවාරි ඉඳලා ජුලයි වෙනකන් ඇවිල්ලා තියෙන 13,43,418ක්. එතකොට 101.8ක අඩුවීමක් තියෙනවා 2026. එතකොට obviously ගෙස්ලා අඩුවීමක් තියෙනවා. ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් ඒ අඩුවීම කොහොමද කියලා මේ ප්‍රසන්ටේෂන් එක දිහා නිකන් ඩීප්ලි බලනකොට ඔයාලට තේරෙනවා 101.8ක අඩුවීමක්. මේ අඩුවීමට හේතුව තමයි තියෙන්නේ දැන් ජනවරි 2025 ජනවරි වලට වඩා 2026 ජනවරි ගෙස්ලා වැඩි. 2025 පෙබ්‍රුවරි වලට වඩා 2026 පෙබ්‍රුවරි ගෙස්ලා වැඩි. හැබැයි 2025 මාර්ච් වලට වඩා 2026 මාර්ච් වල ගෙස්ලා අඩු වෙනවා. ඇයි අඩු වෙන්න හේතුව? මේ අන්ಈවන් සිටුේෂන් එක. ඒ කියන්නේ මාර්ච් වල යුද්ධය පටන් ගත්ත හරියටම. ඒතර යුද්ධෙත් එක්ක ගොඩක් කන්ෆ්ලික්ට් එකක් ආවා. මොකද ගෙස්ලට ට්‍රැවල් කරන්න බැරි සිටුේෂන් එකක් ක්‍රියේට් වුණා. ඒකත් එක්කම ගෙස්ලා එන එක ගොඩක් අඩු වුණා. අන්න ඒක තමයි ඔය රීසන් එක. හරිද? දැන් මේ chart එක දිහා බැලුවම තේරෙනවා ජනවරි මේ 2026 ජනවරි +9 ඒ කියන්නේ 9.7ක වැඩිවීමක් තියෙනවා ගිය අවුරුද්දට සාපේක්ෂව. පෙබ්‍රුවරි 16.2ක ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. ඊට පස්සේ අප්‍රේල් මාසේ 122ක අඩුවීමක් තියෙනවා. එතකොට ඉතින් කවුරුත් අහනවා ගෙස්ලා නෑනේ ගිය අවුරුද්දේ ආවනේ කියලා. ඉතින් ඔයාලා මොකද යුද්ධේ ලොකුවට මේ රටේ අපේ මිනිස්සුන්ට ෆීල් උනේ නැති වුණාට ඒ ග්ලෝබල් ක්‍රයිසිස් එකක් ආවම ටූරිසම් වලට බලපානවා. ඒක තමයි අපි ටූරිසම් වල ඉන්වෙස්ට් කරද්දී ටූරිසම් කියන්නේ හරි සෙන්සිටිව් බිස්නස් එකක්. ඒතර කවුරුත් ඒක දැනගෙන තමයි මේක ඉන්වෙස්ට් කරන්න ඕනේ. මේකට එන්න ඕන. මේ අද ඊයේ ආපු ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි යාලා ප්‍රෙෂර් වෙනවා මේ සිටුේෂන්. මොකද මේක ඩෙන්ගු ආවත් බලපානවා, කොවිඩ් ආවත් බලපානවා, වර්ල්ඩ් වෝර් එකක් ගියත් බලපානවා. ඊට පස්සේ මොන සිටුේෂන් එක ග්ලෝබලි වෙදර් සිටුේෂන් ෆ්ලඩ්ස් වේවා සයික්ලෝන් වේවා මොන හරි සිටුේෂන් එකෙන් සෙන්සිටිව් මේ ඉන්ඩස්ට්‍රි එක. එතකොට මේ අලුතෙන් මේ ඉන්ඩස්ට්‍රි එකට එන අය මොන හරි බැංක් ලෝන් එකක් අරගෙන හරි මොන හරි විදියකින් එයාලා ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා තමයි. ඊට පස්සේ එයාලා ගෙස්ලා නෑ කියලා ප්‍රෙෂර් වෙලා අපි වගේ ආයතන වලටත් කරනවා. මේ දවස්වල ඔයාලා දැකලා ඇති සෝෂල් මීඩියා එකේ මේක මිස්යූස් කරන ගොඩක් අය ඉන්නවා. අපි ඔයාලට ගෙස්ලා ගෙනල් දෙන්නම් ගෙස්ලා නැද්ද වෙබ්සයිට් එක හදන්න සෝෂල් මීඩියා දාන්න බූස්ට් කරන්න එහෙම කිය ලොකු කතා කිව්වට මේ ලොකු කතා කිව්වත් මේ ග්ලෝබල් සිටුේෂන් එක ඇතුලේ වෙච්ච යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ. මේ යථාර්ථය පිටින් කරන්න බෑනේ. දැන් ඔබ්වියස්ලි මේ chart එක බැලුවම පේනෝනේ 2025 26 අතර ගෙස්ලාගේ පැමිණීම. ඉතින් මේ ඉන්න පෝෂන් එක තමයි අපිට බෙදා ගන්න වෙන්නේ. හැබැයි මාකට් කරලා මේක පොඩ්ඩක් අර අපිට එන කොටස ග්‍රැබ් කරගන්න පුළුවන් තමයි. ඒක මං කියන එහෙම කරන්න පුළුවන් කියලා. නමුත් මේ දැන් මේ data මම ඔයාලට ෂෙයා කරන්න බලා ගන්න 2025 26 අතර ගොඩක් වෙලා තියෙන්නේ මේක ටෙක්නිකලි බැලුවට පස්සේ 2025 ලංකාවේ තිබුණු විලාස් හොටෙල්ස් රූම්ස් ප්‍රමාණය අපි උදාහරණයක් විදියට 100ක් කියලා ගත්තොත් ඒ 100ට තමයි මේ ආපු ගෙස්ලා ටික ඔක්කොම දැම්මේ. හරිද? හැබැයි 2025 මම කියන්නේ. එතකොට 2026 වෙද්දී ප්‍රොපර්ටි 100 නෙමෙයි 100ට 125ක් විතර වැඩි වෙලා තියෙනවා. බැංක් ලෝන් දීලා SME සෙක්ටර් එකට බෑම් ගොඩක් උදව් කරලා ගොඩක් විලාස් හොටෙල් මම අපේ ටැංගල් හොටෙල් මැනේජ්මන්ට් විදියට ආයතන ඒ කියන්නේ අලුත් විලාස් හොටෙල් 50කට වැඩිය අපි ලිස්ටින් කරන්න නැති වෙබ්සයිට් හදන්න නැති හිරිකැටිය තිස්ස මහරාම ඇල්ල
ඊට පස්සේ කහඳ මෝදර, තංගල්ල, සීනි මෝදර මේ වගේ ඒරියාස් වල අලුතෙන් වැටිච්ච මම ග්ලෝබලි මේ කියන්නේ ලංකාවෙම නෙවෙයි මම නුවරඑළියේ එහෙමත් දාලා තියෙනවා ප්‍රොපර්ටිස් වල ප්‍රොපර්ටි 100කට වැඩිය මම ලිස්ට් කරන්න ඇති. ඒ වගේ තව තව කරන අයත් ඉන්නවා. එතකොට ඒ අයත් එක්ක ගත්තට පස්සේ ප්‍රොපර්ටි කොච්චර දවසකට ඇඩ් වෙනවද? එතකොට 2026 ගෙස්ලා 25 තරම් ගෙස්ලා 26 ඇවිල්ලා නැහැ මාර්ච් වලින් පස්සේ ඒ වුණාට ප්‍රොපර්ටි වැඩි වෙලා තියෙනවා 2025ට වඩා 100ට 100 ඒ කියන්නේ 100ක් තිබුණා නම් දැන් 125ක් තියෙනවා. එතකොට 2025 100කට ආපු ගෙස්ලා 2,36,000 මේ පාර 125කට එන්නේ. තේරෙනවද? ඒ කියන්නේ ප්‍රොපර්ටි වැඩි වෙලා තියෙනවා ගෙස්ලා අඩු වෙලා තියෙනවා. එතකොට කම්පිටිෂන් එක වැඩි මේ ගෙස්ලා ගන්න. නමුත් ගෙස්ලා අඩුයි. ඕක තමයි කතාව. ඒකින්ද මේ අපිට දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ යුද්ධය අඩු වෙලා එන සීසන් එක දැන් ජූලයි දැන් මේ ඕගස්ට් වල සාමාන්‍යයෙන් අපි කියනවා මේක සෝල්ජර් සීසන් එකක් කියලා කැන්ඩි පෙරහැරයි අරුගම්බේ ඉවර වෙලා ගෙස්ලා ටික ඩවුන් සවුත් තරහා යන කාලේ නමුත් අපි ඕගස්ට් වල ලොකු ගෙස්ලා ප්‍රමාණයක් ආවේ නැහැ. ඒකට හේතුව තමයි මේ සිටුේෂන් එක. නමුත් කැන්ඩි පෙරහැරත් එක්ක අපි හිතනවා පොඩි බූස්ට් එකක් වෙයි කියලා සෙප්ටැම්බර් ෆස්ට් වීක් එකේ. ඊට පස්සේ ඉතින් ඇත්තටම නැති වෙලා යනවා. ඊට පස්සේ සැප්ටැම්බර් ඔක්තෝබර් කියන්නේ ගෙස්ලා නිල් මාසයක්. කට්ටිය ඇවිල්ලා කෝල් කර කර ගෙස්ලා නැද්ද ගෙස්ලා නැහැ කිය කිය අහන්න එපා ගෙස්ලා නැහැ. ඊට පස්සේ ඉතින් end of the November සහ mid December තමයි මේක වින්ටර් එකත් එක තමයි අපහු බූස්ට් එකක් එන්නේ. ඕක තමයි කන්ක්ලූෂන් එක 2026 මේ අපිට තියෙන්නේ 13,68,268ක් ඇවිල්ලා තියෙනවා ටෝටල් ගෙස්ලා 25 ජනවාරි ඉඳලා ජුලයි වෙනකම්. ඊට පස්සේ 26 ජෑන් ටු ජුලයි ඇවිල්ලා තියෙන්නේ 13,43,418 ටෝටල් ගත්තම ওই මාස ටිකේ 101.8ක ගෙස්ලා අඩුවීමක් වෙලා තියෙනවා. ඒ වුණාට 100ට මම හිතන්නේ දෙකක් තුනක් ප්‍රොපර්ටි වැඩිවීමක් වෙලා තියෙනවා. එතකොට 2026 වෙච්ච මූලික දේ තමයි ගෙස්ලා අඩු වෙලා තියෙනවා ප්‍රොපර්ටි වැඩි වෙලා තියෙනවා. එතකොට 2025 ප්‍රොපර්ටි ඕනර්ස්ලාටත් ගෙස්ලා අඩු වෙනවා. මොකද මේක බෙදිලා යනවා. සමහර ගෙස්ලා අලුත් ප්‍රොපර්ටි බුක් කරගන්න බලන වෙලාවලුත් තියෙනවා පරණ ප්‍රොපර්ටි වලට වඩා. ඒකින්ද මේක පොඩි කම්පිටිටිව් මාකට් එකක්. සෙන්සිටිව් මේ හැම දෙයක් ගැනම අවබෝධයෙන් සහ අපි මේක අවුරුදු ගාණක් ඉන්ඩස්ට්‍රි හිටියා විශේෂයෙන් ওই යුද්ධ කාලේ පවා හිටියා මේ පහුගිය LTT කාලෙත් මේක ටුවරිසම් තිබුණා. ඒ කාලේ ඉඳලා ඉන්න හින්දා අපි එක්ස්පීරියන්ස් එකෙන් දන්න මේක ෆ්ලක්චුවේට් වෙන විදිය කොවිඩ් කාලේ කොහොමද අඩු උනේ වැඩි උනේ ඊට පස්සේ ඊස්ට් ඇටැක් එක ඊට පස්සේ ලංකාවේ තිබුණු ඉකොනොමිකල් ක්‍රයිසිස් එක මේවත් එක්ක කොහොමද මේක අප්ස් ඇන්ඩ් ඩවුන් උනේ ආපහු බූස්ට් වෙලා වැඩුණේ කොහොමද මේ යුද්ධෙත් එක අඩුනේ කොහොමද කියලා අපිට මේවා ඉන්ජෙක්ට් වෙලා තියෙන එකකින්ද අපි දන්නවා අපි මේකත් එක්කම ඉන්න අය. නමුත් මේ අලුතෙන් ඉන්ඩස්ට්‍රි එක අලුතෙන් ආපු අයට මේක අලුත් අත්දැකීමක්. යාලා ඩිමෝටිවේට් වෙනවා එකපාරට මුකුත් නැහැ කියලා අපිට කෝල් කර කර අහනවා. ඉතින් ඔයාලට දෙන්න තියෙන විද්‍යාත්මකම උත්තරය තමයි මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන මුලින් ඉඳලා ඔයාලා ස්ටැටික්ස් ටික හරියට ඔලුවට අරගෙන බලන්න. සරලවම කන්ක්ලූෂන් එක කිව්වොත් 25 ගෙස්ලා ආවට වඩා 26 ගෙස්ලා අඩුවෙන් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි 25 තිබුණු ප්‍රොපර්ටි ප්‍රමාණයට වඩා 26 ප්‍රොපර්ටි වැඩි වෙලා තියෙනවා. එතකොට ආපු මේ උදාහරණයකින් ගත්තොත් මේ 2025 100 දෙනෙක් එකතු වෙලා කාපු කේක් එක 2026 ඊටත් පොඩි කේක් එකක් 125ක් වගේ එකතු වෙලා කන්න වෙලා තියෙන්නේ. එතකොට Tamanට ලැබෙන කේක් කෑල්ලේ පෝෂන් එක අඩුයි. හරිද? ඒකින්ද සරලවම කියනවා නම් කොච්චර ඉන්වෙස්ට් කරත් මේකේ ප්‍රොෆිට් මාජින් එක අඩු වෙන්න පුළුවන් ඩිමාන්ඩ් එකට අනුව ගත්තට පස්සේ. ඒකින්ද ඕක තමයි කතාව. එහෙනම් thank you ටැංගල් හොටල් මැනේජ්මන්ට් අපි තමයි මේ වගේ ස්ටැටික්ස් මේ එක්ක මේ වගේ දෙන්නේ. ඉතින් අපිව කන්ටැක්ට් කරන්න ඔයාලා මාකට් කරන්න ඕන නම් අපි කියන්නේ ඔයාලට බොරු කමිට්මන්ට්ස් දෙන්නේ අපි ඔයාලා ගෙස්ලා පුරවනවා කියලා. අපි ඔයාලගේ ඉකෝසිස්ටම් එක හදනවා බුකින් එන ඒක ඇතුලේ ඉකෝසිස්ටම් එක හදාගත්තම ලංකාවට ගෙස්ලා එනවා නම් කොහොම හරි ගෙස්ලා එනවා. නැතුව අපි බොරුවට ඕවර් ප්‍රොමිස් වෙන්නේ නැහැ. ඔයාලට ගෙස්ලා ගෙනත් දෙන්නම් අනිවාර්යෙන් ගේනවා. අපෙන් ලිස්ටිං කරපු එනවා කියලා අපි අනිවාර්ය කරන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම කරන්නත් බෑ. ලිස්ටිං කරත් කවුරුත් කරන්නේ එකම විදියට තමයි. නමුත් අපි අරුදු ගාන මේ ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් තියෙන හින්දා අපි ඒ දේ හරියට කරන්නේ කොහොමද කියලා දන්නවා. ඒත් එකම කියන්න ඕන දැන් මම මේ ඔය එන කස්ටමර්ස්ලා ඔයා දන්නවා ඔයාලා කාමර 2 3ක් තියෙන කාමර
නම් ඔයා දන්නවා කස්ටමර්ස්ලා ආම 100ක් ආවතින් ඔය 110ක්වත් සැටිස් වෙන්නේ නැහැ. ඒක තමයි මිනිස්සුන්ගේ මේ නියුරෝ සයන්ටිස්ට්ලා කරපු රිසර්ච් වල තියෙනවා 100% අපිට සැටිස් කරන්න බෑ. ඒ හින්දා අපි ළඟට එන ක්ලයන්ට්ලත් අපි ගැන විවේචන ඇති. ඒවා ඉතින් ඕවරෝල් අපිට 100% නැති කරන්න බෑ. නමුත් 90ක් මම දන්නවා අපි සතුටින් තියෙනවා. අපි ළඟට එන අයට අපි ක්ලයන්ට්ලා සතුටුයි. 10%ක් ඉතින් එනවා සමහර අයට ෆෝන් එකවත් ඇත්තටම යූස් කරන්න තේරෙන්නේ නැහැ ඇප් එකක් දාගන්න තේරෙන්නේ නැහැ බුකින් එකක් නෝ ෂෝ කරන්නේ නැහැ නෝ ෂෝ කරන්නේ නැතුව වෙහිච්ච ප්‍රොපර්ටි ඇවිල්ලා ඉතින් අපිට බ්ලේම් කරනවා නමුත් අපේ බ්ලේම් නෙමෙයි ඔයාලා ටෙක්නොලොජි ඉගෙන ගන්න මේ ඉන්ඩස්ට්‍රි එක ඉගෙන ගන්න එතකොට ඔයාලට මේක කරගෙන යන්න පුළුවන් අපි හරි දේ කරලා දෙනවා නමුත් ඔයාලට ඒක තේරෙන්නේ නැති වීම සමහර වෙලාවට ඒක ඔයාලගේ දෙයක් නමුත් අපි අහන හැම වෙලාවටම අපිට පුළුවන් විදියට උත්තර දෙනවා right එහෙනම් thank you very much මේ ජය වේවා